අයිබෝවන් මම අද ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ බඳුන්ගත වගාවක් කරන ඕනෑම කෙනෙක්ට ඇතිවන ගැටලුවක් පිළිබඳ. ඉතින් මේක ඕනෑම බඳුන්ගත වගාවක. ඒ කියන්නේ මල් වගාව වෙන්න පුළුවන්, ඊට පස්සේ පළතුරු වගාව, එහෙම නැත්නම් විසිතුරු ශාක, මේ ඕන කෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි මේක. ඉතින් ඔයාලටත් දැනෙලා ඇති මේක අවුරුදු ගාණක් යද්දී මේ බඳුනේ තියෙන ගහේ වර්ධනය අඩු වෙලා තියෙනවා. ඉතින් සමහර වෙලාවට මේ බඳුනේ තියෙන පැලේ කොළ කුඩා වෙලා තියෙනවා. සමහර වෙලාවට මේකේ මල් හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ පළතුරු ගහක් නම් මේකේ පළදාව ලබා දෙන්නේ නැහැ. ඉතින් මේම වෙන්න හේතුව තමයි මෙන්න මේකේ මේ මුල් බඳුන පුරාවටම මේකේ මුල් වලින් පිරීලා. ඉතින් ඊට පස්සේ මේකේ අපි කොච්චර පෝර දැම්මත් වැඩක් නැහැ. කොච්චර පස් කෙනලා දැම්මත් වැඩක් නැහැ. මේකේ වර්ධනයක් සිදු වෙන්නේ නැහැ. ඉතින් සමහරවිට මේ ගස්වල කොළ කුඩා වෙන්නත් පුළුවන්. ඉතින් මේ ඒ වගේම අනිත් එක තමයි ගොඩක් අවුව තියෙන වෙලාවට මේ ගහ මැලවිලා යන. සමහරට ගහ මැරෙන්නත් පුළුවන්. ඉතින් මේකට විසඳුමක් තමයි අපි මෙන්න මේ බඳුන් වල වගාවල මුල් කප්පාදුවක් කරන්න ඕන. ඉතින් කුඩා බඳුන් නම් අපිට පුළුවන් මේ පැලේ එළියට අරගෙන ගලවල එළියට අරගෙන මුල් කප්පාදුවක් කරන්න. එතකොට විශාල බඳුන් වල පැලය ගලව ගන්න උඩට ගන්න අමාරුයි. ඉතින් ඒ වෙලාවට අපි කරන්නේ ඒ බඳුනේම තියලා මුල් කප්පාදුවක් කරන එක. ඉතින් අපි ඒ ගැන විශාල බඳුන් වල මුල් කප්පාදුව කරන එක ගැන ඉස්සරහට කතා කරනවා. දැන් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ කුඩා බඳුනක. ඒ කියන්නේ පැලය ගලවලා එළියට ගන්න පුළුවන් කුඩා බඳුනක මුල් කප්පාදුවක් කරන විදිය. ඉතින් අපි බලමු කොහොමද මේ මුල් කප්පාදුව සිදු කරගන්නේ කියලා. හරි, මුලින්ම අපි කරන්නේ මෙන්න මේ ගහ මේ බඳුනෙන් ප්‍රවේශමෙන් ගලව ගන්න ඕන. එතකොට හොඳට බලන්න මේ බඳුනේ යටපැත්තේ මේ පොළවට මුල් ඇදිලා තියෙනවා. ඉතින් අපි මේ මුල් ටික මුලින්ම මෙන්න මේ විදියට කපා ගන්න. බලන්න ඒකට ඔයාලට පිහියක් හරි මොනවාරි කැපෙන දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. කියක් පැටියක් හරි කමන්නේ භාවිතා කරන්න පුළුවන්. මේ බඳුනේ පතුලේ තියෙන මෙන්න මේ මුල් ටික මේ විදියට කපලා අයින් කරමු. දැන් ඔයාලට පේනෝනේ මෙතන ගොඩක් මුල් ඇවිල්ලා තියෙනෝනේ. ඉතින් මෙන්න මේ හේතු නිසා තමයි ගහ වැඩෙන්නේ නැත්තේ. අනිත් එක තමයි අවුව වැටෙනකොට ගහ නැලිවිලා යන්නේ. ඉතින් මේ විදියට මෙන්න මේ සිදුරුත් හොඳට සිදුරු වලින් ඇවිල්ලා තියෙන මුල් හොඳට පිහියක් භාවිතයෙන් හරි මොකෙන් හරි මේ විදිහට හොඳට සුද්ධ කරගන්න. ඊට පස්සේ මේ බඳුන හෙමින් ගලව ගන්න ඕන. ඔයාලට පේනවා බඳුන වටේටම මේ විදිහට මුල් ඇදිලා තියෙනවා. ඉතින් අපි ඒකට කරන්නේ මේ බඳුන පොඩ්ඩක් අතින් හරි එහෙම නැත්නම් අතින් අමාරුයි නම් මොනවා හරි දෙයකින් මේ විදිහට බඳුන වටේටම තට්ටු කරලා ටිකක් බුරුල් කරගන්න. මේ විදිහට බලන්න වටේටම තට්ටු කරන්න ඕන. ඊට පස්සේ පොඩ්ඩක් හෙමින් ඇදලා බලන්න මේ හැබැයි මේක ටිකක් වියලුණාට පස්සේ කරන්න ඕන, නැත්නම් ගහ ගැලවිලා එන්න පුළුවන්. ඒ කියන්නේ පෝච්චිය ටිකක් වියලුණාට පස්සේ තමයි මේ වැඩේ කරන්න ඕන. ඉතින් ඔන්න ඔය විදිහට බලන බඳුනෙන් ඉවතට ගත්තා. එතකොට ඔයාලට පේනවා මේ බඳුන වටේටම මේ ගහේ මෙහෙම මුල් ඇදිලා තියෙන්නේ. ඉතින් මේ ගහට පෝර දැම්මට වැඩක් වෙන්නේ නැහැ. එයාගේ තියෙන පස් ටිකක් නැහැ. ඔක්කොම ටික ගහ උරාගෙන තියෙනවා. පස් පෝර ගතිය මොකුත් නැහැ. මේ මුල් තමයි තියෙන්නේ. ඒක නිසා මෙන්න මේ විදියට ගහ වටේටම මෙන්න මේ විදියට මුල් ටික කපලා දාන්න. පිහියක් හරි කියක් පැටියක් හරි භාවිතයෙන් මේ විදියට වටේට මුල් තට්ටුව කපලා දාන්න. බය වෙන්න එපා, මේකට කිසි හානියක් වෙන්නේ නැහැ ගහට. මේ විදියට කපමු. උතර මෙහෙම කපද්දි ගහ ඒ කියන්නේ පෝච්චිය වියලි තත්ත්වයේ තියෙනව නැත්නම් ගැලවිලා යන්න පුළුවන් පස් ටික. මෙන්න මේ බලන්න මේ විදියට ගහ වටේටම මුල් ටික කපලා ගන්න. ඊට පස්සේ මේ යට පතුලෙත් මුල් තියෙනවා නම් ඒ ටිකත් මේ විදියට කපලා දාන්න. මේ කැපල් දැම්මට පස්සේ ආයේ අලුතෙන් මුල් එනවා පෝච්චියේ සිටුවට පස්සේ. එතකොට ලස්සනට ආයේ ගහර විදියට කාලයක් පවත්වාගෙන යන්න පුළුවන්.
හරි. දැන් අපි ඔය මුල් කැපීම අවසන් කරා. ඊට පස්සේ අපි මේක කලින් පෝච්චියේ හෝ ඊට වඩා ලොකු පෝච්චියක හිටව ගන්න ඕන. ඉතින් මම අද කරන්නේ මේ කලින් පෝච්චියට වඩා ලොකු පෝච්චියකට තමයි මේක දාන්න යන්නේ. හේතුව කලින් වගේ තිබ්බ පෝච්චියේ පොඩි පෝච්චියක්. ඒක නිසා ඒක දැන් ගහ ටිකක් විශාල ගසක් නිසා ඒ පෝච්චිය මේකට ප්‍රමාණවත් නැහැ. ඒක නිසා මේ විදියට පෝච්චිය යටට විදියට කළු ගල් ටිකක් දාගන්නවා. එහෙම දාන්න හේතුව තමයි වතුර හොඳින් බැහැලා යන්න. ඉතින් මගේ වැඩේට අද උදා කරන්න මගේ පොඩ්ඩ ඉන්නවා. අපි දෙන්න බලමු මේ කොහොමද මේක කරන්න කියලා. ඉතින් මුලින්ම මෙන්න බඳුනට පුරව ගන්න මාධ්‍ය හදාගන්නේ මෙහෙමයි. මෙතෙන්දි මම යොදාගත්ත කර 10 කොම්පෝස්ට් පොර මතු පිටපැස් සම ප්‍රමාණ වලින් සම ප්‍රමාණ වලින් අරගෙන මේ විදිහට හොඳට කවලම් කරගන්න. ඒවට වැලි ටිකක් තියෙනවා. වැලි ටිකක් දැම්මට කමක් නැහැ. මට වැලි ටිකක් හොයාගන්න බැරි වුණා. ඉතින් මේ විදිහට වැලිත් සමග ওই විදිහට සම මිශ්‍රණයේ සම ප්‍රමාණයෙන් හොඳට කවලම් කරගන්න. ගල් තට්ටුවක් දාන්න කලින් බඳුන හොඳින් සිදුරු කරගන්න ඕන. බඳුනේ පතුලේ කීප තැනකින් සිදුරු හදාගන්න. හරි. එතකොට අපි අර සිදුරු කරගත්ත බඳුනට ගල් තට්ටුව පුරවලා අවසන්. ඊට පස්සේ මේ ගල් තට්ටුව උඩින් මෙන්න මේ විදිහට සාදාගත් මිශ්‍රණය අපි දමා ගන්නවා. ඉතින් බඳුනෙන් භාගයක් පමණ වෙන විදිහට මේ මිශ්‍රණය පුරව ගන්න. උඩටම පුරව ගන්න එපා. හේතුව අපි අර මුල් කප්පාදු කරපු පැලය මේ බඳුනේ සිටව ගන්න ඕන. මේ විදිහට බඳුනට අර පුරවගත්ත මාධ්‍ය යම් ප්‍රමාණයක් මේ විදිහට පුරව ගමු. හරි. ඊට පස්සේ අපි අර මුල් කප්පාදු කරපු පැලය මෙන්න මේ ගහ ගෙනල්ලා මේ විදිහට බඳුනෙන් තියන. ඉතින් බඳුනෙන් තියලා ගහ ඇද නොවනසේ කෙලින් කරලා මේකට වටේටම අපි අර සාදාගත් මාධ්‍යයෙන් පුරව ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට බලන්න මේ වටේටම හොඳට පස් දාලා මේක හොඳට තද කරන්න ඕන. එහෙම නැත්නම් මේක හුළඟට හෙලවෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට හුළඟට හෙලවුණොත් වෙන්නේ ගහ ආයි මැරිලා යන්න පුළුවන්. එහෙම නැත්නම් කාලයක් යනම මුල් මේ ගාට මේ පෝච්චියට මුල් හදන්න. ඉතින් ඔන්න ඔය විදිහට බලන්න මේ විදිහට හොඳට මේක පිරෙන්න අපි සාදාගත් මාධ්‍ය දාගමු. දාගෙන පොඩක් හොඳට තද කරගන්න. හරි. මෙන්න මේ විදිහට බලන්න. ඔයාලටත් පුළුවන් මේ විදිහට අතින් හෝ එහෙම නැත්නම් වෙන කෝටු කෑල්ලක් මොකක් හරි අරගෙන මේ විදිහට පස් තද යටට තද වෙන විදිහට මේ තද කරගන්න පුළුවන්. හරි. එතකොට ඔන්න ඔය විදිහට පස් පුරව ගත්තට පස්සේ දැන් අපි අවසාන අදියරට ඇවිල්ලා ඉන්නේ මේ වැඩේ. ඊට පස්සේ අපි මේකට ජලය දාන්න ඕන. ජලය ටිකක් දාලා අපි මොකද කරන්නේ මේක කෙලින්ම තද හිරු රශ්මිය වැටෙන තැනක තියන්න එපා. මේක ඉරු එළිය වැටෙන්නේ නැති තැනකින් සති 2ක් පමණ තියලා තියන්න. හේතුව තමයි හිරු එළිය කෙලින්ම මේකට වැටුනොත් මේ ගහ මැරිලා යන්න පුළුවන්. ඉතින් ගහට මේ පසට මුල් ටික අදිනකම් මේක අපි හිරු එළිය අඩු තැනකින් ගොඩාක්ම අඩු තැනකින් තමයි තියලා තියන්නේ. ඊට පස්සේ මේක සති 2ක් 3ක් වගේ යනකොට අපිට බලා ගන්න පුළුවන් මේකේ දලු දාලා ලස්සනට හැදීගෙන එනවා. අන්න එතකොට අපිට පුළුවන් මේක කෙලින්ම හිරු එළිය වැටෙන තැනකට තියන්න. හරි. දැන් ඉතින් අපි මේකට මේ විදිහට ජලය දාගන්න. සති 2කට පස්සේ මම මේක වට පෙන්නන්නම්. මේ බලන්නකො. දැන් මේ තියෙන්නේ අර මුල් කප්පාදු කරපු පැලය. ඉතින් මේක මම සති 2ක් වගේ හිරු එළිය නොවැටෙන තැනක තියලා තිබ්බා. දැන් බලන්න මේ ලස්සනට මේකේ දලු දාලා ගහ හැදීගෙන එනවා. ගහට කිසි හානියක් වෙලා නැහැ. ඉතින් දැන් අපිට පුළුවන් මේක මේ හොඳින් හිරු එළිය වැටෙන තැනක තියන්න. ඉතින් මේ විදිහට මුල් කප්පාදු කරලා බඳුන් ගත කරාට පස්සේ නැවතත් අපිට අවුරුදු කිහිපයක් අවුරුදු 2ක් 3ක් වගේ මේ තත්ත්වෙන් තියාගන්න පුළුවන්. ඉතින් අපිට ඊට පස්සේ පොර දාලා වතුර දාලා ලස්සනට මේ ගහ හදාගෙන යන්න පුළුවන්. ඉතින් මේක පළතුරු පැල වලට විතරක් නෙවෙයි ඕනෑම පැලයකට ඔයාලගේ ගෙවත්තේ තියෙන මල් පෝච්චි. ඉතින් මේ ඕනම
පැලයක ওই විදියට වර්ධනය අඩු වෙනවා නම් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ දේ. හරි. බොහොම ස්තුතියි. ඉතින් ඔයත් මේ විදියට ඔයාගේ වගාවෙත් කරලා බලන්න.